ඊළඟ ළමයි ගමු අපි 2019 8 වෙනි ප්‍රශ්නේ. ඒක තියෙන්නේ ඉහළ උෂ්ණත්වවලදී ටයිටේනියම් ක්ලෝරයිඩ් ද්‍රව මැග්නීසියම් ලෝහය සමග ක්‍රියා කර ටයිටේනියම් ලෝහය සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් ලබා දෙයිලු. එහෙනම් ටයිටේනියම් ක්ලෝරයිඩ් ක්‍රියා කරනවා මැග්නීසියම් සමග ද්‍රව මැග්නීසියම් සමග. එතකොට දෙනවා ටයිටේනියමයි මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ තියෙනවා ටයිටේනියම් ක්ලෝරයිඩ් වල 0.95 කිලෝග්‍රෑම් හා මැග්නීසියම් 97.2යි ප්‍රතික්‍රියා කිරීමට සැලසූ විට ඒ කියන්නේ ආරම්භක ස්කන්ධය දීලා තියෙනවා 0.95 කිලෝග්‍රෑම්ලු. ඊට පස්සේ මැග්නීසියම් දීලා තියෙනවා 97.2 ග්‍රෑම් කියලා. එහෙනම් කොහොමද ඔයාලට තේරෙනවා මේක අනිවාර්යයෙන්ම ග්‍රෑම් කරගන්න ඕනේ. එහෙනම් මෙයා 1000න් වැඩි කරනවා. 1000න් වැඩි කරද්දී මෙතන දශම ස්ථාන 3ක් ඉස්සරහට එනවා. 950යි ග්‍රෑම් 97.2 ග්‍රෑම්ම තමයි. සැලසූ විට සම්පූර්ණයෙන්ම වැවෙන ප්‍රතික්‍රියකය. මේකට කියනවා සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා. සම්පූර්ණයෙන්ම වැවෙන ප්‍රතික්‍රියකය සහ සෑදෙන ටයිටේනියම් වල ස්කන්ධය අහනවා. හරි. එහෙනම් මොන දේ කරන්නත් අපි මේකේ මෞල ප්‍රමාණය හොයාගෙන ඉමු. එහෙනම් ඒකට කලින් අපි මේකේ රියැක්ෂන් එක තුලිත කරගන්න ඕනේ. TiCl4 තියෙනවා, මැග්නීසියම් තියෙනවා, මෙතන මැග්නීසියම් ක්ලෝරයිඩ් 2 තියෙනවා, ඒ MgCl2 තියෙනවා. එහෙනම් Cl තව දෙකක් එන්නේ, මෙයා දෙකෙන් වැඩි කරනවා. මෙයා මැග්නීසියම් දෙකෙන් වැඩි කරනවා, මෙයා දෙකෙන් වැඩි කරන්න සිද්ධ වෙනවා. හරි. එහෙනම් දැන් අපි ගත්තොත් මේකේ මෞල ගාන හොයන්න ඔයාලා හරි මෞල ගාන ටික හොයාගෙන යන්න අපි පළවෙනිට එතකොට කෙලින්ම ඔයාලට මේකේ පේපර් එකෙන් බලාගෙන කරන්න පුළුවන්. මෞලික ස්කන්ධ ටික දීලා තියෙනවා 950යි ග්‍රෑම් බෙදන්න ටයිටේනියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධ දීලා තියෙනවා ඔයාලා දත්තයක් විදිහට 190යි ග්‍රෑම් මෞලයට කියලා. මෙතන 97.2 ග්‍රෑම් බෙදීම මැග්නීසියම් වල මෞලික ස්කන්ධ දීලා තියෙනවා 24.3 ග්‍රෑම් මෞලයට කියලා. දැන් බෙදුවහම මෙතන ඉතින් කෙලින්ම බිඳුරු කිපුණා 9 5 45යි. එහෙනම් මෞල 5යි. මෙතන 4 3 12යි 4 2 8යි. ඔව් මෙතන 4යි මෞල. හරි. එහෙනම් ඔයාලට පේනවා ඇති ආරම්භක මෞල ගණන් ඇවිල්ලා තියෙනවා අපිට මෞල 5ක් සහ මෞල 4ක් විදිහට. එතකොට දැන් ඔතන ඉඳන් තමයි හරියටම අහගන්න ඕනේ. හරි. දැන් ඔයාලට පේනවා ඇති ස්ටොයිකියෝමිතිය. අපි ස්ටොයිකියෝමිතිය පොඩ්ඩක් ලියා ගමු. ටයිටේනියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් ස්ටොයිකියෝමිතිය ගත්තොත් තියෙන්නේ 1ට 2. හරි. 1ට 2 තියෙනවා. හරි. දැන් මෙයාලා අහන්නේ සීමාකාරී ප්‍රතික්‍රිය කියන නැත්නම් සීමාකාරී සාධකය මොකක්ද කියලා තමයි අහන්නේ. සීමාකාරී සාධක නැත්නම් සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා කියන්නේ රියැක්ෂන් එක සිද්ධ වෙනවනේ. රියැක්ෂන් එක සිද්ධ වෙනකොට පළවෙනියටම ඉවර වෙන සාධකය තියෙනවනේ. පළවෙනියටම ක්‍රියා කරලා ඉවර වෙන කෙමිකල් එක නැත්නම් ඒ අදාළ සංයෝගය තියෙනවනේ. අන්න ඒ සංයෝගයට තමයි අපි කියන්නේ සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා. ඒක හොඳට මතක තියාගන්න. ඒක ඔයාලට ඕන ලියාගන්න. එතකොට දැන් මේ තියෙන්නේ ආරම්භක කියන්නේ සංයෝග දෙකේ ආරම්භක මෞල ප්‍රමාණය. මේ තියෙන්නේ ස්ටොයිකියෝමිතිය. කොච්චර ආරම්භක සංයෝග තිබ්බත් ස්ටොයිකියෝමිතිය රියැක්ෂන් එක ක්‍රියා කරන්නේ ඒ අදාළ ස්ටොයිකියෝමිතියට අනුව. කොච්චර තිබ්බත්. හරි. දැන් බලමු අපි මෙතනදී ඇත්තටම රියැක්ෂන් එකේදී වැය වන ප්‍රතික්‍රියක මෞල ප්‍රමාණය අපි බලමු. දැන් හිතන්න මෙන්න මේක තමයි වැදගත්. හරි මේ තියරි ගොඩක් වැදගත්. දැන් ස්ටොයිකියෝමිතිය 1ට 2යිනේ. අපි මේකේ මෙන්න මේ මෞල 4 ක්‍රියා කරන ඒ කියන්නේ මැග්නීසියම් මෞල 4 ක්‍රියා කරන ඇත්තම ටයිටේනියම් ක්ලෝරයිඩ් මෞල ප්‍රමාණය හොයාගෙන ඉන්න. ඒ කොහොමද හොයන්නේ? දැන් ස්ටොයිකියෝමිතිය 1ට 2යිනේ. මේ දෙන්නම දෙකෙන් වැඩි කරන්නකො. එතකොට එන්නේ 4ට 2යි කියලා. ඔන්න එනවා
ඔය කතන්දරට උත්තරේ. ඒ කියන්නේ මැග්නීසියම් මවුල 4ක් එක්ක ඇත්තටම ටයිටේනියම් ක්ලෝරයිඩ් ක්‍රියා කරන්නේ 5 නෙමෙයි 2යි. එහෙනම් ඇත්තටම ක්‍රියා කරන්නේ මැග්නීසියම් මවුල 4ක් එක්ක ටයිටේනියම් ක්ලෝරයිඩ් මවුල 2යි. එහෙනම් මෙයාගේ ඉතුරු වෙනවා තව මවුල 3ක් ඉතුරු වෙනවානේ. හරි. ඒක අපිට අදාළ නැහැ. අපිට ඕනේ ක්‍රියා කරන ගමන. හරි. එහෙනම් ඉතින් අපිට මේ අදාළ දත්තයෙන් අපිට ගන්න පුළුවන් සීමාකාරී ප්‍රතික්‍රියක. ඇත්තටම සීමාකාරී ප්‍රතික්‍රියකේ වෙන්නේ මැග්නීසියම්. ඒකට හේතුව මෙයා 2ක් වැය වෙද්දී මෙයා 4ක් වැඩියෙන් වැය වෙලා. හරිද? වැඩියෙන් වැය වෙලා. හරි. එතකොට පළවෙනියටම ක්‍රියා කරලා අවසන් වෙන්නේ කවුද? වැඩියෙන් වැය වෙන එක්කෙනා නේද? එහෙනම් මැග්නීසියම් තමයි සීමාකාරී. එහෙනම් සීමාකාරී ප්‍රතික්‍රියකයේ වෙන්නේ මැග්නීසියම්. හරිද? ඒතර මැග්නීසියම් ඔය තියෙන මේකේ මැග්නීසියම් දෙන උත්තර තියෙනවා 2යි 5යි 3යි. දැන් අපි හොයමු ටයිටේනියම් ක්ලෝරයිඩ් ස්කන්ධය. එහෙනම් මම මෙතනින් වෙනම පොඩි කොටසක් ගමු. දැන් හොයන්න දැන් මෙන්න මේකත් හොඳට මතක පොඩ්ඩක් බලන්න. දැන් මෙතන මැග්නීසියම් මවුල 4ක් නේ වැය වෙන්නේ. හරි. මවුල 4ක් වැය වෙනවා. මෙතනදී මෙන්න මේ දෙන්නගේ ඇත්තම යන මවුල ප්‍රමාණය හොයන්න වෙන්නේ සීමාකාරී ප්‍රතික්‍රියකයේ මවුල ප්‍රමාණය මගින් තමයි මෙතන හැදෙන ගාන තීරණය වෙන්නේ. හරි. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ මවුල ප්‍රමාණය හොයාගන්නේ මෙන්න මේ සීමා ක්‍රියකවල සීමාකාරී සාධකයේ අනුව. ඒකට සීමාකාරී ප්‍රතික්‍රියකයේ 4ක් තියෙනවා නම් මෙතන වෙන්නේ කොහොමද? මෙතන 4 නම් 2ට 1 නම් එහෙනම් ටයිටේනියම් මවුල ගාන තමයි 4 බෙදීම 2. ඒ කොහොමද උනේ? මෙතන මවුල 4ක් හැදෙනවා. හැබැයි මෙයා මවුල 4ක් හැදිලා මේ ඉස්සරහට මේ රියැක්ෂන් එක ඉස්සරහට යද්දි ස්ටෝකියෝමීටරය අනුව තියෙන්නේ 2ට 1යි. එහෙනම් ඒ අනුව එච්චරකට මෙච්චරකට නම් මෙච්චරකට කොච්චරක්ද කියලා අපි ගන්න. නෝම නේද? කෙමිස්ට්‍රි කරන කට්ටිය දන්නවනේ. ඉතින් එහෙනම් මේ මවුල 4 බෙදන්න වෙනවා 2කින්. එහෙනම් මවුල 2යි. එහෙනම් ටයිටේනියම් ස්කන්ධය ගත්තොත් 2යි මවුල වැඩි කිරීම 48යි ග්‍රෑම් මවුලයට. ඔතන එනවා 96යි ග්‍රෑම් කියලා. එහෙනම් ටයිටේනියම් හැදෙනවා ග්‍රෑම් 96ක්. එහෙනම් 2019 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ආන්සර් එක වෙන්නේ කීයද? 2. ඕක තමයි උත්තරේ.